හයි යාළුවනේ. ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. ඔන්න ඔයාලා අදත් එකතු වෙලා තියෙන්නේ සචිස් easy kitchen එක. ඔයාලට අද මේ තියෙන ingredients දැක්කම හිතා ගන්න පුළුවන් මම මොනවද හදන්න යන්නේ කියලා. මම ඉතින් අද හදන්න යන්නේ tuna cutlet. මුලින්ම අපිට ඕන වෙනවා තඹගත්ත අල, tuna, ඊට පස්සේ පොඩියට කපාගත්ත ලුණු, කරපිංච, අමු මිරිස්. ওই ටික තමයි අපිට ඕන කරන්නේ. ඔයාලට පුළුවන් මුලින්ම තෙල් ටිකක් රත් කරගෙන ඒකට ලුණු, කරපිංච, අමු මිරිස් එකතු කරගන්න. මේ ටික රන්වන් පාට වෙනකන් අපි තෙලේ බද ගන්න ඕනේ. මේ අතරතුර ඔයාට පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. මුලින්ම මම ලුණු එකතු කරගෙන මිශ්‍ර කරගන්නවා. මීට අමතරව ඔයාට කෑලි මිරිස් එකතු කරගන්න පුළුවන්. ඒත් කෑලි මිරිස් ඔයාගේ සැර අනුව එකතු කරගන්න. මම හිතන්නේ ගොඩක් අය කැමති සැරට කරලා සැරට කැමති අයට පුළුවන් සැර වැඩිපුර එකතු කරගන්න. මේ වෙලාවේ අපේ මිශ්‍රණය හොඳින් රන්වන් පාට වෙලා තියෙන්නේ. දැන් ඔයාට පුළුවන් මේ මිශ්‍රණයට tuna ටික එකතු කරගන්න. මම මේකට ගත්තේ කෑන් වල තියෙන tuna එකක්. ඒක හරියම ලේසි අපිට කෑමට එකතු කරගන්න. ටික එකතු කරාට පස්සේ අපි මේකත් තෙලේ බැදෙන්න තියන්න ඕනේ. විනාඩි 5ක් 10ක් ඔයාට තෙලේ බැදෙන්න දෙන්න පුළුවන්. මෙන්න මේ වෙලාවේදී අපිට පුළුවන් අපේ තඹගත්ත අල ටික මේකට එකතු කරගන්න. දැන් අපේ මිශ්‍රණය ලස්සනට ඇවිල්ලා තියෙනවා. ඔයාලා කවුරු හරි කැමති නම් තවත් සැරට ගන්න. ඔයාලට පුළුවන් මේකට ගම් මිරිස් එකතු කරගන්න. දැන් මේ මිශ්‍රණය අපි ටිකක් නිවෙන්න දෙන්න ඕනේ. මේක නිවුනට පස්සේ අපිට පුළුවන් ලස්සනට මේ වගේ බෝල හදාගන්න. ඔයාලට කැමති ප්‍රමාණ වලින් ඔයාලට පුළුවන් කට්ලට් ටික හදාගන්න. ඊට පස්සේ අපි කට්ලට් වල බිත්තර තවර ගන්නවා සහ පාන් කුඩු තවර ගන්නවා. ඊළඟට තියෙන්නේ අපි මේ හදාගත්ත කට්ලට් ටික බද ගන්න එක තමයි. වැඩි තෙල් ගන්න කැමති නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ කට්ලට් ටික එයාර් ෆ්‍රයි එකේ බද ගන්න. එහෙමත් නැත්නම් ගැඹුරු තෙලේ බද ගන්න. එහෙනම් ඉතින් ඔයාලත් හදලා බලන්න රසද කියලා මට කමෙන්ට් එකක් දාන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න. හැමෝටම සුබ දවසක්.